ඉන්න තැන හරි. ඉන්න තැන හරිද? ඉන්න තැන හරි. මේ වොයිස් එකත් එනවා. අම්මේ එකෝ බණ්ඩ අම්මේ. ටච් ඩිසයින් එකේ විෂුවල් එක ගැන බේසික් අයිඩියා එකක් දුන්නොත් මේක හදපු විදිය. මෙතන තියෙන්නේ audio reactive particle system එකක්. මේ systems එකින් එක වෙන ඔයාලට explain කරොත් අපි මෙතනින් පටන් ගමු. මෙතන තියෙන්නේ Python scripts තුනක්. මේ scripts තුنين වෙන්නේ දේවල් තුනක්. මේකෙන් කොහොම reset වෙනවා. මේකෙන් play ඒ කියන්නේ අංක දෙකේ බුවම play වෙනවා. මේකෙන් අංක තුනේ බුවම pause වෙනවා. ඒතර මේකෙන් වෙන්නේ අංක 1 එබුවම මොකක්ද වෙන්නේ රීසෙට් වෙන එක. ඔක්කොම රීසෙට් වෙනවා. ඒක මම යූස් කරලා තියෙන්නේ අපි මෙතන මේ වින්ඩෝ එකක් තියෙනවා. එතනින් තමයි අපි මේක අවුට්පුට් එකක් විදිහට ගන්නෙ. ඒක මම යූස් කරේ මේ වෙනම ස්ක්‍රීන් එකකට කියන ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රීන් එක එක්ස්ටෙන්ඩ් කරලා ගද්දි මෙතන තියෙන කන්ට්‍රෝල්ස් ටික වෙලාවකට වැඩ කරන්නේ. අන්න ඒකට තමයි කොහොම හරි මම මේ මොකද්ද Python scripts ටික ලිව්වේ. ඒක ඊට පස්සේ අපිට තියෙන්නේ particles setup එක. ඒක මම හදන්න use කරලා තියෙන particles GPU එකක්. ඒ කියන්නේ මේකටම එකක්. ඒකේ මම කොහොම හරි settings ගොඩක් වෙනස් කරා. ඒ වෙනස් කරපු ටික මට මතක නැහැ. මේකෙන් තමයි particles ටික ගත්තේ. ඊට පස්සේ particles ටික audio එකට react කරන්න හදපු audio system එක තමයි මේක. ඒකේ audio file එකක් ගත්තා. ඒක analyze කරා. ඊට පස්සේ ඇනලයිස් කරලා මිඩ්ස් ටිකයි කික්ස් ටිකයි වෙන් කරා. මිඩ්ස් ටිකයි කික්ස් වලයි වැලියුස් ටික මේ පාටිකල්ස් ටිකට කනෙක්ට් කරා. එතකොට ඒක මම කනෙක්ට් කරලා තියෙන්නේ මම හිතන්නේ මම මිඩ් එක කනෙක්ට් කරේ ටර්බියුලන්ස් මැග්නිටියුඩ් එකට. ඊට පස්සේ කික් එක කනෙක්ට් කරේ ඩ්‍රැග් එකට. ඔව්. එතකොට ඩ්‍රැග් එකෙන් වෙන්නේ මේ පාටිකල් ස්ප්‍රෙඩ් එක අඩු වැඩි වෙන එක. ඊට පස්සේ ටර්බියුලන්ස් මැග්නිටියුඩ් එකෙන් වෙන්නේ ස්පීඩ් එක අප් ඩවුන් කරන එක මම හිතන්නේ. කොහොම හරි ඒකින් තමාර ඩයිනමික් ලුක් එකක් එන්නේ ඒකට. එතකොට කලර්ස් දැම්මේ මෙන්න මේකෙන් රෑම්ප් එකක් අරගෙන ඒක චොප්ස් වලට කන්වර්ට් කරලා තියෙනවා. මොකද මේ දම් පාටවට කියන টොප්ස් කියලා කොළ පාටවට කියන චොප්ස් කියලා. টොප්ස් කෙලින්ම කනෙක්ට් කරන්න බෑ පාටිකල් GPU එකට මේ කලර් එකක් ගන්න. ඒක අපි টොප්ස් වලට හරවන්න ඕනේ. sorry chops වලට හරවන්න ඕනේ. මම හිතන්නේ chops usually chops වල තියෙන්නේ math data. ඒ කියන්නේ tops නිකන් visual data කියලා වගේ හිතුවොත් ඒ visual data maths විදියට හරවලා තමයි මම හිතන්නේ colors අරගෙන තියෙන්නේ. Not exactly sure how the workflow goes. ඒක perfectly මට කියන්න sure නෑ with 100% confidence. ඒතන තියෙන technical knowledge technical වචන ටික අයින් කරලා කිව්වොත් tops chops වලට හැරෙව්වා. ඒ කියන්නේ දම් කොළ වලට හැරෙව්වා. කොළ setup එක මේකට කනෙක්ට් කරා. ඒක කනෙක්ට් කරලා තියෙන්නේ රෙන්ඩ් කියන තැනටද. ඔව් මෙතන කනෙක්ට් කරලා. එතකොට මෙතන තියෙන්නේ post processing ටික. ඒ කියන්නේ feed මෙතන mirror කරලා තියෙනවා. අපි mirror එක අයින් කරොත් මෙන්න මේ වගේ නිකන් කොහොම හරි මෙතන ටික පේන්නේ නැහැ හරියට. මම හිතන්නේ. ඒක ඊට පස්සේ කොහොම හරි මෙතන ෆීඩ්බැක් එකක් තියෙනවා. ෆීඩ්බැක් එක තිබ්බේ නැත්නම් ඒකේ තියෙන අර ට්‍රේල් එකක් වගේ එනවා ෆීඩ්බැක් එකකින් ෆීඩ්බැක් එකක් කනෙක්ට් කරාම කොහොම හරි ට්‍රේල් වගේ එන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. yes එතකොට කැතයි. එතකොට මෙතන නියම මහමත ලස්සනක් තියෙනවා. අන්න ඒකට තමයි ෆීඩ්බැක් එක යූස් කරන්නේ. ඒක කනෙක්ට් කරලා තියෙනවා කම්පොසයිට් නෝඩ් එකකින් ඊට පස්සේ levels RGB keys යූස් කරලා color grade කරලා තියෙනවා. ඔය එච්චරයි. මේක තමයි setup එක අරකට යූස් කරපො. එච්චරයි.
මේ vlog එකක් record කරනවා ඊට මම නිකන් ඩ්‍රැකියුලා වගේ ෆීලිං එකක් එන්නේ. එක ඇඳ උඩ මේස උඩ ප්‍රොජෙක්ට් එක අයන් බෝඩ් එක උඩ ලැප් එක මෙතන කේබල් ටික නෙට් එක විතර. නෙට් එක අතර එතකොට අතෙන්ට තමා මේ මොකක්ද අපේ ප්‍රොජෙක්ට් එක වැටෙන්නේ. ඊට පස්සේ කැමරාව ගහන්නයි මයික් එක ගහන්නයි තැනක් නැහැ. ඒ ටික අපි පස්සේ හිතනවා. දැන් ගිහලා මයික් එක අරන් එන්න ඕනේ.